පළවෙන්ම ගරුතර ස්වාමින් වහන්සේලාගෙන් අවසර ලබා පැමිණි සිටින සෑම ප්‍රභූවරුන් හැම දෙනාගෙන්ම ආශිර්වාදය බලාපොරොත්තු වෙමින් මේ සභාවට මේ පින්වතුන් අතර මට වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලබා දුන් දෙවියන් වහන්සේට ස්තුති කරමින් ඒ අවස්ථාව ලබා දුන්න මගේ සහෝදර චාල්ස් සහෝදරයාටත් ස්තුති කරමින් මේ සංවිධාන මණ්ඩලයටත් ස්තුති කරමින් මගේ කතාව පටන් ගන්නවා. මම ලෝක කතිකයෙක් නෙමෙයි. සිංහල භාෂාව මම ඉගෙන ගත්ත භාෂාවක් නෙමෙයි. මට පුළුවන් සරල සිංහලෙන් මගේ යටි හිතේ තියෙන දෙයක් ලෙඩෙක් දොස්තර කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ අමාරුව පැහැදිලි කරනවා වගේ මගේ හිතේ යටි හිතේ තියෙන අර ආශාව කැමැත්ත ඔයගලන්ට ඉදිරිපත් කරන්න මට මන් දන්න සිංහල ඇති කියලා මං හිතනවා. ඇත්තටම අපි හැමෝම පින්වන්තයෝ කියලා මං කියනවා. බය නැතුව කියනවා. හේතුව මං සිංහලෙන් වචනයක් කාලා තියෙනවා පින් කරන්නත් පින් තියෙන්න ඕනි කියලා. පින් කරන්නත් පින් තියෙන්න ඕනි. හැමෝටම පින් කරන්න බෑ. පින්වන්ත කාර්යයක් කරන්න නම් ඒකටත් අපි පින් කරලා තියෙන්න ඕනි. අපි හැමෝම වාග්යවන්තයෝ අපි හැමෝම පින්වන්තයෝ කියලා මම බොහොම සන්තෝෂෙන් ආඩම්බරයෙන් කියනවා. අනික පළමුවෙන්ම අපි හැමෝම හිතන්න ඕනේ අපි හැමෝම මිනිස්සු. අපි මිනිස්සු භාවය ලැබිච්ච බොහොම පින්වන්තයෝ. අපි කියනව නේද? සත්තු සර්පයන් වෙලා ඉපදින්න නැතුව මිනිස්සෙක් වෙලා ඉපදින එක බොහොම ලොකු භාග්‍යයක් කියනවනේ. එහෙමනේ අපි හැමෝම කියන්නේ. මනුෂ්‍ය භාවය ලැබීම බොහොම එහෙම අපි හිතන විදිහට නෙමෙයි. මනුෂ්‍ය භාවය ලැබෙන්න නම් අපි ඒකටත් පින් කරලා තියෙනවා. ඒ මනුෂ්‍ය භාවය මටත් ලැබුණා ඔයගොල්ලන්ටත් ලැබුණා. දැන් බලමු මනුෂ්‍ය භාවය ලැබිච්ච අපි අපේ ක්‍රියාවයි මනුෂ්‍ය භාවය නොලැබුණ තිරිසන් මම එම කියන එක හරියට දන්නේ නැහැ. මම දන්න සිංහල වචනෙන් මම කියන්න අතර තියෙන වෙනස මොකද්ද? අපි ඊර්ෂ්‍යා කරනවා, අපිත් වෛරය කරනවා, අපිත් අනිත් එක්කෙනාට වෛරය කරගෙන පුළුවන් තරම් බලනවා කොහොම හරි දිනු වෙන්න. මෙතන මම දැකපු දෙයක් තමයි හැමෝගෙම හිතේ ඕක නැහැ. නමුත් එතනට අපිව ගේන්නේ කවුද කියලා බලනකොට අදිසි වෙන්න එපා, වැරදි තීරණ ගන්න එපා. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපිව එතනට ගේන්නේ අපේ ආගම. අපිව බෙදන්න එයා සිංහල, මෙයා දෙමළ, මම මුස්ලිම්, මෙයා කතෝලික කියලා බෙදන්න අන්න මෙතනට එන්නේ කවුද? මගේ ඔයගොල්ලන්ගේ ආගම. එහෙනම් මගේ තීරණය ආගමක් එපා. එහෙම නෙමෙයි. ආගම අනිවාර්යයි. ආගම අනිවාර්යයි. මේ ලෝකේ හැම මිනිසෙක්ම මිනිසෙක් විදිහට ජීවත් වෙන්න නම් හොඳ නරක කියලා දෙන්න, පව් පින් කියලා දෙන්න ආගමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මිනිසෙක් නම් ඒ මිනිසෙක් යම් කිසි ආගමක් පිළිගත යුතුයි.
ඒ ආගම පිළි අරගෙන ඒක පිළිබදලා තමන්ගේ ජීවිතය ගත කර යුතුයි. ආගමක් නැතුව ජීවත් වෙන්න බෑ. ආගමක් නැති වුණොත් එම හැම මිනිස්සෙක්ම තමන්ගේ තීරණය ගන්නවා. තමන්ට මත්පැන් ආස නම් කියනවා මම මත්පැන් නම් බොනවා මස් නම් කන්නේ නැහැ. තව කෙනෙක් කියනවා මම නම් මස් කනවා හැබැයි මම නම් මත්පැන් බොන්නේ නැහැ. මත්පැන් විදුරක් බිව්වොත් මොනවද වෙන්නේ? කාටවත් කරදරයක් නැහැ නේ. කාගේ සල්ලි වලින් මම බොන්නේ නැහැ නේ. ඒ වගේ හැම එක්කෙනාම තම තමන්ට වාසි විදියට ආගම් හදා ගන්නවා. ඒක ආගම නෙමෙයි. තම තමන්ගේ තීරණ. එක්කෙනෙක් කියනවා හොරකම් කරන එක පව් නැහැ. ඇයි? මිනිමරණ එක පව්. හොරකම් කරන එක පව් නැහැ. ඒ වගේ තමන්ගේ හිතට තමන්ගේ දැනුමට හරි කියන දේ හරි කියලා ගන්නවා. තමන්ගේ වාසියට හරි කියන දේ හරි කියලා ගන්නවා. වැරදි කියන දේ තමන්ම ඒකට තීරණය කරගන්න බෑ. එහෙම තිබුණොත් ලෝකේ මේ කැරකෙන්නේ නැහැ. ලෝකේ හරියට අපි හිතන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඉඳ ආගමක් අනිවාර්යයි. එතන අපි බෙදන්නේ ආගම මං කියන්නේ මගේ හදාස හරිද? නමුත් ආගම ඕනේ කියලාත් මම කියනවා. එහෙනම් මොනවද කරන්නේ? ආගම ඕනේ නම් අනිවාර්යයෙන්ම ඕනේ. ආගමේ මොනවද කියලා තියන්නේ ඒක කෙරුවත් ඇති. දැන් මෙතන ප්‍රශ්නේ මොනවද දන්නවද? ආගමේ නොකියපු දේවල් කරන්න යනකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. අපි දැන් ආගම අපි වටහා ගන්න තියෙන විදිය වැරදි. අපි හැමෝටම හිතන්නේ මොනවද දන්නවද? මගේ ගොඩ මං වැඩි කරගන්න ඕනේ. මම මුස්ලිම් නම් මං හිතන්නේ මුස්ලිම් ආගමට හැමෝම මං බලඳ ගන්න ඕනේ. හැමෝම මුස්ලිම් ආගමට ගන්න ඕනේ. මම හිතනවා මගේ ගොඩ වැඩි කරන්න. ඒ වගේ බෞද්ධ කෙනෙක් හිතනවා මම බෞද්ධ ආගමට හැමෝම බඳ ගන්න ඕනේ. තව ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් ඉන්නවා නම් එයා හිතන්නේ ක්‍රිස්තියානි ආගමට මම හැමෝම බඳ ගන්න ඕනේ. හින්දු ආගමේ කෙනෙක් හිටියොත් එයා එයාගේ හිතන්නේ එයාගේ ආසාව හැමෝම හින්දු ආගමට බැඳෙන්න ඕනේ. නෑ. මෙතන ප්‍රශ්නේ එතන තමයි තියෙන්නේ. මං බලපු මගේ දැක්ම ප්‍රශ්නේ මෙතනයි තියෙන්නේ. තමන්ගේ ගොඩ වැඩි කිරීමට අපි ගන්න උත්සාහ තමයි මෙතන ප්‍රශ්නේ. ආගම මොනවාද කියලා තියෙන්නේ? ඒ ආගම අපිට මොනවාද අනුශාසනා කරන්නේ? ඒක විදියට අපේ ස්වාමීන් වහන්සේලා, අපේ මෞලවිතුමන්ලා, අපේ පියතුමන්ලා අපිට මොනවාද කියන්නේ? ආගමේ කියන දේවල් අපිට පිළිපදින්න කියන්නේ. ඒක විතරක් පිළිපැදුවා නම් මේ මුළු ලෝකෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ආගම කියන දේ විතරක්, නොකියවන දේ නැහැ. ඔය ආගමේ හරි කියලා තියනවාද? යම් කිසි වෙන ආගමක් හදාන එක්කෙනෙක්ට නියපොත්තෙන් හරි කොනිටන්න කියලා තියනවාද? ඒක වැරදි කියලා තමයි කියන්නේ. එහෙමවත් කරන්න එපා. හිතින්වත් වෙන කාටවත් වෙන දෙයක් අහිතක් හිතන්න එපා. එමනේ කියන්නේ. ඉස්ලාම් ආගමෙත් ඕකමයි. බෞද්ධ ආගමෙත් ඕකමයි. ක්‍රිස්තියානි ආගමෙත් ඕකමයි. හින්දු ආගමෙත් ඔච්චරයි. හැම ආගමක්ම අපි අරන් බැලුවොත් එimhe හැමෝටම කියන්නේ මොනවාද? කාටවත් නියපොත්තෙන්වත් කොනිටන්න එපා. රිද්දවන්න එපා. ඒක විතරක් අපි පිළිපැදුවා නම් අපේ ආගම කියන විදිහට අපි ජීවත් වුණා නම් අනිවාර්යයෙන්ම කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. අනිත් එක මනුස්සකම ලැබිච්ච අපි මනුස්සකම ක්‍රියාවෙන් පෙන්වු කරන්න ඕනේ. මනුස්සභාවය මට ලැබිලා තියෙනවා කියලා ඒක ආඩම්බර වෙලා විතරක් මදි. මනුස්සකම ලැබිච්ච අපි ඒ මනුස්සකම මගේ ක්‍රියාවෙන් පෙන්වු කළ යුතුයි. මගේ ඉස්සරහට අල්ලපු ගෙදර ඉන්නේ කෙනා, මගේ ඉස්සරහා ගෙදර ඉන්නේ කෙනා බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, හින්දු වේවා මට ඒක අදාළ නැහැ. මිනිස්සයෝ අපි හැමෝම මිනිස්සු විදිහට ජීවත් වෙන්න ඕනේ. එක්සත්ව අපි හැමෝම එකමුතුව ජීවත් වුණොත් තමයි අපිට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් තැනට අපි හැමෝම එන්න ඕනේ. එච්චරයි. ඒ වගේ
මේ මනුස්ස ගතිය අපි ඇතුළට එන්න ඇත්තටම මම මේ චාල්ස් සහෝදරයා මගේ බ්‍රදර් චාල්ස්ටයි මේ සංවිධායක මණ්ඩලයට හැමෝටම මම අර්ධාංගපූර්ව ස්තුතිය මම පුද කරනවා. ඒ කියන්නේ මෙතන අවශ්‍ය කරන දේ සිදු වෙනවා. අවශ්‍ය කරන දේ සිදු වෙනවා. ඒ හින්දා අවශ්‍ය කරන දේ මොනවාද? මනුස්සකම තමන්ගේ ඇතුළට එන්න උත්සාහ කරනවා. එච්චරයි මෙතන වෙන්නේ. කලින් කතා කරපු හැමෝම කිව්වා වගේ යම් කිසි කෙනෙක්ගේ ආගම වෙනස් කරන්න ඕ තව ආගමකට මේ අනිත් කට්ටිය මෙතන බදවා ගැනීමක් කො මෙතන නෙමෙයි. මෙතන වෙන්නේ මිනිස්යාව මනුස්ස ගතිගුණ තමන්ගේ ඇතුළට එන්න උත්සාහ කිරීම. අපේ සහෝදරයා මොයිඩින් අපේ ඉසාක් සහෝදරයා එතුමාගේ සින්දුවේ පෙන්වන්න කෙරුවා ඊර්ෂ්‍යා ක්‍රෝධය හැම දෙයක්ම මිනිස්සෙගේ නැති වෙන්න ඕනේ. ඒ නැති වෙන්න ඕනේ නම් ඒ මිනිස්යාගේ සිත තුළ යම් කිසි දෙයක් සිදු කරන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. අපි බාහිර පෙනුම ලස්සන කරන්න හැම දෙයක්ම කරනවා. එහෙමනේ. ඔළුවට සැම්පු, මොනට ෆේස් වොෂ්, ඇඟට බොඩි වොෂ්, ඒ මැදිවට තවත් සෝප්. හැම දෙයක්ම පාවිච්චි කරනවා. ඇයි? අපි බාහිර පෙනුම ලස්සනට තියෙන්න ඕනේ. ඒ මැදිවට අන්තිමට පර්ෆියුම්, සුවඳ. හැම දෙයක්ම කොණ්ඩේ ඉඳලා අපේ කකුල වෙනකන් ඇඟිලි පොට වෙනකන් හැම දෙයක්ම කියනවා. ලිප්ස්ටික් කියන්න පුළුවන්, නෙයිල් පොලිෂ් කියන්න පුළුවන්. බාහිර පෙනුම ලස්සන කරන්න ගෑනු පිරිමි හැම දෙනාම උත්සාහ කරනවා. නමුත් යටි හිත හොඳ නැත්තම් කොච්චර ලස්සන පෙනුමක් තිබ්බත් ඒ පෙනුමෙන් කිසිම වැඩක් නැහැ. බාහිර පෙනුමෙන් මිනිසෙක්ට මිනිසයා කියන්න බෑ. හෙලෝ. බාහිර පෙනුමෙන් විතරක් මිනිස්සෙක් බලලා මෙයා හොඳ මිනිසෙක් කියලා තීරණයක් ගන්න බෑ. ඒ මිනිසයාගේ හිත කොච්චර ලස්සනද එතකොට තමයි මිනිසයා ලස්සන වෙන්නේ. මං කියන එක හරිද වැරදිද? මෙතන මට නබිතුමාගේ වදනක් මතක් වෙනවා. නබිතුමා අපේ හිතට කියන්නේ මොනවද දන්නවද? සංසන්දනය කරනවා, සිමිලැරිටි කරනවා මොනවද? මේ හිත පාළු ඉඩමකට සමාන කරනවා. පාළු ඉඩමකට. කියමුකෝ අපි ඉඩමක් ගත්තයි කියලා. පර්චස් 20ක ඉඩමක් මං ගත්තා. නැත්තම් අක්කරයක ඉඩමක් ගත්තා. ඒ ඉඩමේ මම මොනාරි උත්සාහ කරන්නේ නැත්තම් මම ඒකට කරන්න ඕනේ හැම දෙයක්ම කරලා මම බී ටිකක් දැම්මා නැත්තම් කිසල් කන් ටිකක් දැම්මා මොනාරි දාලා එතන උත්සාහයක් මම දරන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ මහන්සි වෙලා උත්සාහ දරලා මම එතන කෙරුවා නම් ලස්සන මගේ වැඩේ මම කෙරුවා නම් එහෙම හොඳ ප්‍රතිඵලයක් මට ලබා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ හිතත්. මේ හිතෙත් අපි උත්සාහ කෙරුවා නම් ආගම කියන විදියට ආගම හදාගෙන තමන්ගේ ආගම. ඒක මොනවා ඒක දෙවෙනි සබ්ජෙක්ට් එක. කියන දේ කරලා අපි උත්සාහ දරුවා නම් එහෙම අපේ හිත දියුණු වෙනවා. අර පාළු ඉඩම දියුණු වෙනවා වගේ. හැබැයි ඒක නිකම්ම පාළුවේ අත ඇරියා නම් මොකුත් උත්සාහ කරන්නේ නැත්තම් සතියයි මාසයයි මාස 6යි අවුරුද්දයි ඊට පස්සේ ඉඩම කියලා කියන්න බෑ. කැලෑව. එමනේ කියන්නේ. ඉඩම කියලා කියන්නේ නැහැ. අපේ ඉඩම කියලා කියන්න බෑ ඒකට. ඇයි? අපි එතනට කරන්න ඕනේ වැඩපිළිවෙල අපි හරියට කිරුවේ නැහැ. ඒක පාළුවේ අතෑරියා. ඒක දැන් කැලෑවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ තමයි එතන තමයි අපි හැමෝම
හැමෝම කියලා කියන එක සමා වෙන්න අපේ හිතවල යම් කිසි උත්සාහයක් දැන් අපි බ්‍රදර් චාල්ස් කරනවා වගේ මේ උත්සාහය කරන්නේ නැත්නම් එහෙම මේ අපේ හිත සත්තු සර්පයන් වගේ වෙනවා. සත්තු සර්පය දැකලා ඇති. නායක තය මිනිස්සෙක් වෙ දෂ්ට කෙරුවයි කියලා මස් කැල්ලක් කටයල් ලැබෙන්නේ නැහැ. එමනේ නායකුට මොනාරි හම්බ වෙනවද නැහැ. දෂ්ට කරනවා. ඒ වගේ තව මිනිස්සෙක් දියුණු වෙනවා දකින්න ආසාව ඉතේ එන්නේ නැහැ. තව මිනිස්සෙක් වාහනයක් ගත්තම ඒ වාහනේ බලන මට දරා ගන්න බෑ. ඊ වෙනකම් බස් එකේ ගියේ අද බලංකෝ ඊට පස්සේ බයික් එකක් ගත්තා දැන් බලංකෝ කාර් එකක් අරගෙන කොහෙන් ගත්තත් මන් දන්නේ නැහැ. කොහම සල්ලි එනවද මන් දන්නේ නැහැ. මෙහෙම තමයි අපි හිත කියන්නේ. හිත හදාගත්තා නම් එහෙම මොනවද කියන්නේ? අනේ අපච්චි සන්තෝෂයි. අනේ පුතේ වාහනයක් ගත්තා බොහොම සන්තෝෂයි. මෝටර් සයිකලයක් ගත්තද? පුළුවන් ඉක්මනට වාහන කාර් එකක් ගනිමු පුතේ. ඒ ආශිර්වාදය මගේ ඉස්සරහා ගෙදර එක්කෙනා වාහනයක් බයික් එකක් ගත්තා. අන්න හිතට එන්න ඕනේ අනේ පුළුවන් තරම් වැස්සේ තෙමෙන්නේ නැතෝ යන්න. පුළුවන් ඉක්මනට වාහනයක් ගන්නට ඒගොල්ලන්ට ලැබෙන්න ඕනේ භාග්‍ය වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ට ඉදිවුන ලැබෙන්න ඕනේ කියලා හිතින්ම ප්‍රාර්ථනා කරන්න. මේක තමයි මනුස්සකම. මේ මනුස්සකම අපිට එන්න ඕනේ කියලා තමයි මෙතන මේ කර්තව්‍ය මෙතන උත්සාහ කරන්නේ හැම මිනිස්සෙක්ගේම හිතේ අපි උත්සාහ කරලා මනුස්සභාවය තමන්ගේ අතරට ගේන්න අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ. අල්හම්දුලිල්ලාහ් කියලා මම දෙවියන්ට ස්තුතිවන්ත කරනවා. මේ ලංකාව වගේ රටේ ඉපදෙන්න ලැබිච්ච එක බොහොම වාග්යක් කියලා කියනවා. රටවල් ගණනාවකට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ රටවල් වල ගිහිල්ලා මිනිස්සුත් එක්ක ආශ්‍රය කරලා තියෙනවා. නමුත් මගේ මේ පින්බර ශ්‍රී ලංකාව වගේ මිනිස්සු මනුස්සකම තියෙන මිනිස්සු මට කොහේවත් හම්බ වෙලා නැහැ. පාරේ මිනිස්සෙක් වැටලා දැක්කොත් එහෙම ඒක පාරට 50 දෙනෙක් 100ක් පිරලා යන මොනවද උනේ කවුරු හරි එක්කෙනෙක් ඉස්සරහට යන වාහනේ අරගෙන ස්පීතාලෙට ගෙනියන. ඒ වගේ ලස්සන හදවත් තියෙන මිනිස්සු අපි ලංකාවේ ඉන්නවා. මේ ලංකාවේ අපෙන් අයුක්ති ප්‍රයෝජනය ගන්න කවුද කියලා මම කියන්නේ නැහැ. ඒ වචන මෙතන පාවිච්චි කරන්න අවශ්‍යත් නැහැ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඒගොල්ලන්ගේ ඒක මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැතුව අපි හැමෝම මේ ලස්සන ජීවිතේ ලස්සන ශ්‍රී ලංකාවක් හදලා අපේ අනාගත පරපුර එක්සත්ව එක්සිත්ව එකමුතුව ජීවත් වෙන්න ලස්සන අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැමෝටම දෙවියන්ගේ පීඨා කියලා මම නිහඬ වෙනවා. හැමෝටම ස්තුතියි. අස්සලාමු අලයිකුම්. ආයිබෝවන්. good night.